හෙලෝ යාළුවනේ කොහොමද ඉතින්? ඔන්න ඉතින් අදත් කෑමක් කරගෙන තමයි ආවේ අපේ යාළුවන්ට. වෙනදා ඉතින් මමනේ රෙසිපි කියන්නේ. අද නම් ඔන්න අපේ අයියාගේ තමයි රෙසිපි. එයාලා මට හදලා දෙනවලු වට්ටක්ක පොප්සිකල්. මොන පොප්සිකල්ද කියලා මම නම් දන්නේ නෑ ඉතින්. එයාලා හදලා දෙයි. මට තියෙන්නේ කන්න විතරයිලු. ඔන්න ඔහම වට්ටක්ක ටිකක් තම්බලා ඒකට මොනාද ඩොග් ෆුඩ් දාලා ඒක පෙන්ඩ කරනවා. පෙන්ඩ කරනවා විතරයිලු. මාත් ඉතින් මේ බලාගෙන ඉන්නවා. පෙරීත හිතෙනවානේ ඩොග් ෆුඩ් ටිකකුත් දැම්මනේ. මම ආසයි ඒවට. පාට එක එක හැඩයට තියෙනවනේ. කොහොම හරි ඔන්න ඒ ටික දාලා මෙන්න මේ වගේ ලස්සනට බෙන්ඩර් කරගන්න ඕනේ. පොඩි තලපයක් වගේ වෙන්දිස්ට. ඒ අසිතින් ඔය පොඩ වැටනේ මමත් එහෙම මෙහෙල්ලව කලබලුව රසයි හැබැයි. මේ කප් එකක් විතරක් තියලා තියෙන්නේ මොකටද අයියේ? කප් එකේ මොකුත් නැහැ. දානවද? දැන් ඔක දාලා මට බොන්නද තියෙන්නේ? දෙක වෙම්මේයි. මම විතරනේ ඉන්නේ. කමන්නේ ඉතින් වැඩිත් නෑ. මං ගැන දන්න උදානිතිනේ. අයියත් ඉතින් මං ගැන දන්න හින්දා වෙන්නේ ඇති දෙකක්ම දාන්න ඇති නේද? බොන්නේද? අපෝ මන් දන්නේ වක් කරනවා ඉවරයක් නෑ. දැන්වත් එපාද මේක බොන්න. ඒ පාර කෝට්ටකුත් කහනවා. මොන කිහිල් මලක් කරන්න යනවද මන් දන්නේ. හරිද? ඉවරයි. බොන්නද? මට ඔය රට කැටියන් වුන්නේ අයියේ. ඔයා දන්නවනේ මං ඉතින් ඕන දෙයක් ගසල් දානවා කුරිස් කාල. එකෙක් කැටියන් දාන්න ඕනේ. අපෝ පිජ්ජේකටත් දානවත් ඒ කියන්නේ ඉතින් දැන් බොන්න නම් වෙන්නේ නෑ. සෑහෙන වෙලාවක් ඇයි ඕක පොල්. ඉවරයිද වැඩි? අයිස්ක්‍රීම් එකක් නියනේ හදලා තියෙන්නේ. එක නංගිගේ පොක්සිකල් කිව්වා. අරවා කිව්වා මේවා කිව්වා. මේ අයිස්ක්‍රීම් එකක් හදන්න දැනේ උත්තර වෙලා ගත්තේ. කොහෙන් මං කන්නේ? මම අයිස්ක්‍රීම් කන්නේ නෙව කලන්නේ. මෙන්න මේ විදිහට හපල තමයි කන්නේ. අයියා කිව්වා මට එහෙම කියන්න කියලා. මොකද අයියට කියන්න බැරි වුණාලු මේක කොහොමද කන්නේ කියලා. ඒ හින්දා මං වැරදියට මේක කාලා තියෙනවා.